ආයුබෝවන්. මම ජපානයේ සෞඛ්‍ය සහන කණ්ඩායමේ අප්‍රධානී කීචිරෝ ඉවාසේ අද සිට ජපාන් මේ කණ්ඩායම මෙහිදී සෞඛ්‍ය ප්‍රතිකාලයක් දීම පටන් ගත්තා. අද මිනිස් 100ක් විතර හලාවත මිනිස් 100ක් විතර පැමිණෙනවා කියලා මම ආරංචි. ඒගොල්ලෝ එක ප්‍රශ්නයක් තියෙනවා. සමහර අය බල්ලෝ හැපුවා. එහෙම මේ කීපයක් රෝගයක් තිබ්බා. ඒක ප්‍රතිකාරයක් දීලා මිනිස්සු ගොඩක් සන්තෝෂ වුණා. ඒ වගේ මේ එක ගොඩක් දකලා තිබ්බා. දැන් අපි මෙහාට ආවේ පෙරේදා වෙයිලා සමාන දෙකක් විතර මෙහි වඩා කරනවා කියලා මේ ඒක තමයි සැලැස්මක්. ඊට පස්සේ මොකද කළයි කියලා තාම තීරණය කළේ නැහැ. දැන් ජපාන් සහ ශ්‍රී ලංකාව දෙරට අතර හොඳ මිත්‍ර සම්බන්ධතාවක් තියෙනවා. ඒක පදනමින් මේ ආපද තත්ත්වයට පස්සේ ශ්‍රී ලංකා රජය අපේ ජපාන් රජයෙන් සහායක් ඉල්ලුවා. ඒ නිසා අපි තග්ගාල මේ නොවැම්බර් මාසයේ 30 වෙනිදා හදිස්සියෙන් තීරණය කළා මේ කණ්ඩායම මෙහාට එවන්න. ඒ නිසා ඊට පස්සේ අපි කොහොමද ආවා?